මේ පුංචි රටක වරප්‍රසාදලත් කණ්ඩායමක් ජයන්ත මහත්තයෝ. අපිට තව දිනා ගන්න දෙයක් නැහැ ඉතින්. අපි අවශ්‍ය තැන් වලට මේ වැඩිහිටියෝ කවුරුත් මොන මට්ටමින් හරි ඇවිල්ලා තියෙනවා. නමුත් අසරණ කණ්ඩායමක් සමාජය තුළ ඉන්නවා සෙල මහත්තයෝ. ඒ තමයි අර දරුවෝ. එයාලට වොයිස් එකක් නැහැ. එයාලට හඬක් නැහැ. එයාලට ඉල්ලීම් කරන්න බෑ. ඔයාලා දෙන දේ ගන්න සිද්ධ වෙලා දෙනවා එයාලට. ඒ නිසා වැඩිහිටියෝ බොහොම වගකීමෙන් වැඩ කරන්න ඕන. ඒ දරුවන්ගේ ලෝකයේ තනලා දීමේ වගකීම අපි උරමත තියෙන්නේ දැන්. අපේ ආර්ථික මට්ටම මොන මට්ටමක තිබුණත් අපිට ඒක කිරීමේ හැකියාව තියෙනවා. ඒ දැක්ම තියෙනවා නම්. ඒ දරුවෝ ලොකු තැන් වලට අපිට යවන්න පුළුවන්. අපි රටක් වශයෙන් අපි ගැන හිතන්න ඕන ජයන්ත මහත්මයා. අපි පසුගාමී 1950 ආසියාවේ අංක 2 අපි. ඒක ජපානයේ. වෙනස පොයින්ට් දෙකයි 2 points difference. අද අපි පස්සටම ගියා ආසියාව. ලෝකෙම පස්සටම ගියා රට. ඒකට කාටවත් ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. ඒක අපිට අපේ ඇඟිලි දික් කරගන්න. Taman කාලේ අවදිච්ච වෙලා ඉඳලා නිදාගන්නකම් නාස්ති කරන රටක් ගොඩ යන්නේ නැහැ. ඒ නිසා අපි රට වෙනුවෙන් අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවා. අපි සියලු දෙනාම ඒ සඳහා අපකප වෙලා වැඩ කළ යුතුයි. අපේ දරුවෝ අපි දිහා බලන් ඉන්නේ. ඒ දරුවන්ට අනාගතේ හදලා දෙන්න ලොකු හයියක් අපි තුල තියෙනවා. අපි ඒක හදලා දෙමු. අපි දුක් විඳා. නමුත් ඒ දරුවන්ට දුක් විඳින රටක් තවත් ඇති නොකළ යුතුයි. රට දාලා යන තැනට රටේ පුරවැසියන්ගේ මනස හැදෙනවා කියන්නේ ඒක මහා නරක දෙයක් ජයන්ත මහත්තයා. රට දාලා යන තැනට මිනිස්සුන්ගේ හිත හැරෙනවා කියන්නේ ඒක රටක බොහොම අවාසනාවක්. ඒ නිසා නමුත් අපි මේ රට අපිට ගොඩ ගන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම එකමුතු වෙලා වැඩ කළ යුතුයි. විශේෂයෙන් මේ දරුවෝ ගැන හිතලා. ඒ දරුවන්ගේ අනාගතය හදලා දෙන්න. අපි කළ යුතු කළ හැකි සියලු කැපකිරීම් කළ යුතුයි අපේ වාසි අමතක කරලා. බොහොම සුදසෙනවා.